අපි සාමාන්‍යයෙන් බැලුවාම ඒ කෙනාටම සමන්දිටික වෙන්නේ. ඒ සක්කාය දිට්ඨි ප්‍රහීන වෙන තැන ආත්ම සංඥාව ආත්ම දෘෂ්ටිය නැති වෙනකොට ඇත්තම කියනකොට මෙතන පරිවර්තනයක් වෙනවා ඇතුළෙන්. ඔය සුඛේ මත වෙනවා කියන එකයි. ඒකට කෝපෙත් බලනවා කෝපෙත් දන්නවා කෝපේ කියලා තියෙනවා. ඒකට ඒකේ තියෙන අතරම කොතර ආත්ම ස්වභාවය නැහැ. ඒ කියන්නේ ලෝක ස්වභාවයෙන් මිදිලා. හැබැයි කෝපේ පේන්නේ නැතුව නෙමෙයි කෝපේ පේනවා. මේක අපි පෙන්නවා මේක හරියට මේක දැනෙන එකක්. දැන් අපි කෝ වලාකුළු යනවා. වලාකුළු යනවා. දැන් මේ අහස දිහා බලන් ඉන්නවා. දැන් ඔක කරන්දෙනිය හවසේ එතන හිටපු තැන ආස බලන්න කිව්වා. ඒතර ආස වලාකුළු යනවා කුරුල්ලෝ පියාඹනවා. ගස්වල කොළ එල්ලෙනවා. දැන් ආස දිහා බලන් ඉන්න. මේ අහස දිහා බලන් ඉන්නට දැන් මේ ඔක්කොම අහස නියඩයි. හිස් බැල්ම ඇතුලේ මේක නැහැ. ඒතර මේ වලාකුළු යන්නේවා කුරුල්ලෝ යන්නේවා මුකුත් ඒ මොනවා වුණත් ඒක අර තියෙනව නේද? ඒ වුණාට අහස නියඩයි. අහස නියඩයි කියන්නේ මේක දැන් නුවරඑළියදිත් කිව්වා. පඳුරක් පෙන්නලා. පෙන්නවා මේ පඳුරේ කොළ හෙල්ලෙනවා අතු හෙල්ලෙනවා නමුත් පඳුර නියඩයි කිය. මේක තමයි මේ කතා කරන අනාත්මේ. මේක තමයි මේ කතා කරන අර ආත්මේ තමයි අර යන මයින්ඩ් එක තමයි සියර වලාකුළු ගැන කතා කරන්නේ. දැන් අහස දිහා බලාගෙන අපි කිව්වා මේ බලන්න මේ බලන්න වලාකුළු යනවා කුරුල්ලෝ පියාඹනවා මේ ගස්වල අතුදෙනවා මේ බලන්න කොච්චර සුන්දරයිද කියලා. ඔන්න කට්ටිය ඕක දිහා බලාගෙන ඕක දැන් ඒගොල්ලොත් කියන්නේ ඕක. ඔව් එහෙම නේද අම්මේ කියලා ඔන්න ඕක කිය. ඔව් වාරයන්වස මේ කියලා කිය. අපි ඊට පස්සේ කියන ඕක මයින්ඩ් එක කිය. මොකක් මයින්ඩ් එක? ඔය මයින්ඩ් එක. ඊට පස්සේ කියන උතරම තියනවා කියනවා මයින්ඩ් එකේ මිදුනේ. ඕක ආත්මය කියනවා. ඕකේ අනාත්මය තියනවා කියනවා. දැන් ඕකේ අනාත්මය කියන්නේ කියනවා. ඊට පස්සේ අනාත්මය කියා ගන්න බෑ. ඇයි ඒ? අනාත්මය මොකද්ද? අනාත්මය අහස නියඩයි. ඒතර අර කුරුල්ලයා නේද? ඒතර වලාකුළු නේද? එතකොට අර ඒතකොට දැක්කද මේ ආත්මය අනාත්මය? දැක්කද මේ මයින්ඩ් එකයි ෆීල් එකයි? දැක්කද? අරයට තියෙන කුරුල්ලගේ කතාව නම් වලාකුළු වල කතාව නම් සොලේලේ කතාව නම් එයාට අර නිහඬ අහස පේන්නේ. ඒ ඔක්කොම යන්නේකේ නිහඬයාවකුත් තියෙනවා. දැක්කද ඒ කතාව? සංනිවේදනය කරන්න වෙන එකක්. ආරස කියන එකම නෙමෙයි. මේ ආරූපේ ඊට පස්සේ කිව්වා මීට කලින් ආරස පෙන්නවා මේක ඇඹිලි පිටියේදී පෙන්නුවේ මේ ඇඹිලි පිටියේදී පෙන්නුවේ. ඒ කියන්නේ ඇත්තටම මේක පෙන්නුවේ මුලින්ම මාතර අපි සුජු අම්මගේ ගෙදර ඉන්නකොට. ඒක පෙන්නුවේ මේ අරුණාලෝකයේ වැටෙනකොට. කළුව අරුණාලෝකයේ වැටෙනකොට අර කඳු වැටි ගස් කොළන් අර මේ හැම එකම කළුවරයි. කළු පාටයි තියෙන්නේ. ඒතර මේකේ මතුවෙන්නේ පාට ටික. උදේ පාන්දර හිමිදිරි පාන්දර අරුණාලෝකයේ වැටෙනකොට මේ සේරම කළුවරටයි තියෙන්නේ. කළුවට අවුට්ලයින් එකක් වගේ. ඒකේ වැටෙන්නේ පාට ටික. ඒතර අපි දන්නේ මේක පොල් ගහක්ද මේක මොකක්ද කියලා හොයාගන්න බැරි තරමටම කළු අවුට්ලයින් වගේ කළුවට තියෙන. ඕක පෙන්වන අරූපේ කිය. බලන්න අරූපේ ඔක දැන් මතුවෙනකොට රූපේ කිය. ඉතින් එතනත් පෙන්වන්නේ ඕකමයි. ඊට පස්සේ ඒකට තියෙන අන්න කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ දැන් තුන් ලෝකෙ මිදුනොත් මොකද වෙන්නේ? අන්න එතන අනාත්මේ. මේ කතාව හොයන්න පුළුවන්. මේක ගොඩක් ගැඹුරුයි. මේ මොහොතේ ඔබ ඉන්නේ අනාත්මේ නම් ඔබ ওই වලාකුළු යනවා වගේ මයින්ඩ් එකේ නෙමෙයි නෝ. එහෙනම් ඔබේ ආත්මයෙන් මිදුණු අනාත්මය. එහෙනම් ඔබට ඔය මරබිය තියෙනවා කියන එක අහන්නේ ඇත්තටම ඔය කියන කතාවේ මේ ලෝක සංඥාවේ මිදුණාම ඔය කියන සේරම තිබුණා. එතන මරබිය නොෙන්නේ හේතුව සුඛේ මත වෙනවා. සුඛේ මත වෙන්නේ හේතුව මෙතන මේ ලෝකෙන් මිදිලා ලෝකෙට අයිති නෑ. අර
අපි වෙනවා මේක තව පැත්තකින් ධාතු බවට පත් වෙනවා කියලා. එතනදි වෙනවා දෙපැත්ත සමාන වෙනවා කියලා. දැන් ඔබගේ හුස්මට ගියත් තිබ්බත් මෙතන විඳින කෙනෙක් නැහැ කියලා. අර මයින්ඩ් එකේ ඉන්න කෙනාට අර වලාකුළු වල කතාව වගේ කුරුල්ලගේ කතාව වගේ කෙනා ඉන්නවා. එහෙම නැත්නම් ඒ ඔක්කොම තිබ්බත් යට කෙනා නැහැ. මේක තේරෙනවා. මේක තේරුම් ගන්න පුළුවන්ද? ඒක තේරෙනවා අර මයින්ඩ් එකේ ඉන්න කෙනාට වලාකුළු වල කතාව තියෙනවා. කුරුල්ලන්ගේ කතාව තියෙනවා. එයා යන්නේ මයින්ඩ් එකේ. එයාට ඒ සේරම දේවල් තියෙද්දි ඊට යටින් තියෙන අරූපය අහුවෙන්නේ නැහැ. එයාට අනාත්මය අහුවෙන්නේ නැහැ. එයා ඉන්නේ අරවත් එක්ක පිනවන මයින්ඩ් එකේ. ඒක ආත්ම දෘෂ්ටිය කොහොමද නෝද මයින්ඩ් එකේ ඉන්නවා කියන්නේ. අර ලෝකයක් තියෙනවා. ඒත් ඉන්නවා. එයින් රූප ලෝකේ, කාම ලෝකේ, අරූප ලෝකේ තුනක්. අපි මේක දකින කෙනා තුන් ලෝකෙම මිදලා අනාත්මය මත. දැන් අද දවසේ මේ ජීවිතේ මේ මොහොතේ ඔබ ඉන්නේ තරම ඒත් ඒකමයි. කාරි ගැඹුරුයි නේද? මේක දැන් එක. මේක සාන්දිටික ප්‍රත්‍යක්ෂ. තමන්ට මත දකින්න. එහෙමනේ. හැබැයි එතකොට අර කුරුල්ල පියාඹන එක දන්නේ නැද්ද? දන්නවා. වලාකුළු යන එක දන්නේ නැද්ද? දන්නවා. එතකොට මේ හැම දෙයක්ම මේ මොනවා වුණත් යටින් තියෙන එකක්වත් යට ප්‍රශ්නයක් නෝන. ඒකට එන්නේ අවබෝධය. මේ ධර්ම අවබෝධයෙන් මතුවෙන්නේ මේ කතාව. මේ සියල්ල හොඳින් අපි ඊයේ කරන් දෙනේදී මේ ඊයේ අපි රම්‍ය මහත්මිය ඉවසෙන්නේ මේ අවබෝධයෙන් කියන්නේ. අවබෝධයෙන් මිදෙන්න කියන්නේ. රම්‍ය මහත්මිය නිවසේ කරපු දේශනේ විශේෂය තමයි මේකට අපි කරන් දෙනේදී අපි සෙව්වන් දෙකේ ප්‍රශ්නේදී ඇයි සෙව්වන්දි මේකට එන්න බැරි? ඇයි මේ මරවිය තියෙන්නේ? ඔබට මරවිය තියෙන කෙනා ඔබට වීරයක් නැහැ. ඔබට මහා වීරයක් සෙව්වන්දි කෙලිම කිව්වා අපි බයයි අපි කාගෙන් හරි අහලා වැඩ කරන්නේ තනියෙන් කරන්න බෑ. කවුරු හරි ඉන්න ඕනේ. ඒ තමයි ආත්මේ. ඒක සෝරි භාවයක් නැහැ කියේ. මතක සෙව්වන්දී උත්තර දෙනවා. අපි කාගෙන් හරි අහලා වැඩ කරන්න ඕන කාත් එක්ක හරි යන්න ඕන වැඩ කරන්න. අපිට තානියෙන් පොඩි කාලේ ඉඳන් අපි හැදලා තියෙන විදිහේ අපිට තියෙන බයක්. අර උපතින්ම තියෙන එතකොට අර ආත්මීය බය. එතකොට නිදාසිත නැහැ. එතකොට ඊතර තියෙනවා අර අපි ඊයේත් පෙන්නවා මේක මහා වීරයක් තියෙනවා කියන්නේ. පිටියත් එකයි නැතත් එකයි අර උලත් එකයි පිලත් එකයි වගේ මේ ලෝකේ ඇත්ත නොවුණු කෙනාට මේකේ කෙලිම හරයක් නැති කෙනාට මේකේ කිසිම හරයක් නැත්නම් අර පටාචාර වගේ කිසాగෝතමී වගේ අඟුලිමාලාගේ අන්‍යයට හිටියත් එක නැතත් එක යට අර ජීවිත අවබෝධයත් එක්කත් මේක එනවා මේක එක තියෙන කාරණා ගොඩක් මේකට මේකේ කෙලිම මමයට එකපාරම උග්ගටි තන ස්වභාවයක් එනවා යට හිටියත් එක නැතත් එක යට මේකේ පිනවන්න දෙයක් නැහැ. ඒතකොට එයාට මේ දාම ඇහුච්ච ගමම එයා දැනගන්නවා මේක සිස්ටම් එකක් තියෙන්නේ. මේක කෙනෙක් පුජ්‍යලෙන්නේ නැහැ කියලා. ඒකට කොහොමත් අර එයාගේ ස්වභාවයෙන්ම එයාට අර හරයක් නැති ස්වභාවයක් එන්නේ. ඒ නිසා එයාට ආත්ම අර මේකේ ඉන්න ඕනි කියන එක නැහැ. පිනවන එක නැහැ. එතකොට මොකද වෙන්නේ? එයා කෙලින්ම හිටියත් එකයි නැතත් එකයි කියන තැනට වීරයකින් මහා වීරයකින් එනවා. ඒක හිතලා කරන එක නෙමෙයි යාගේ අභ්‍යන්තරයේම තියෙන ස්වභාවය. පටාචාර කිසాగෝතමී අඟුලිමාලා කුජුත්තරාලා මේ හැම කෙනෙක්ගේම කතාව බැලුවම පේනවා. මේගොල්ලෝ මේ ලෝකේ බලවත් නැහැ කියලා. පේනද? එතකොට මරබිය නැත්තේ ඒකයි. ඒක අර ධර්ම දැක්කට පස්සේ කොහොමද අර මෙතන කෙනෙක් ආයස් දෘෂ්ටියෙන්වත් එන්නේ. ඊට පස්සේ ධාතු බවට පත් වෙනවා කියන්නේ දෙපැත්ත සමානයි. මරණයට පස්සේ දැනුත් ඒ ස්වභාවය තියෙනවා.